අමරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරයේ තවත් එක් ගමනාන්තයක් ලෙස එක්සත් අරාබි එමිරාජ්‍යයේ සංචාරය ආරම්භීමට පෙර කටාර් රාජ්‍යයේදී එරට ගුවන් හමුදාව විසින් විශේෂ ගුවන් සංදර්ශනයක් සිදු කරමින් සිය උත්තමාචාරය පිරිනැමුවේ මෙලෙසින්. අනතුරුව ජනපති ට්‍රම්ප් එක්සත් අරාබි එමිරාජ්‍යයේ සංචාරය ආරම්භමින් එරට ගුවන් කලාපයේ වෙත ළඟා වෙත්ම එයාෆෝස් 1 ගුවන් යානයේ දෙපසින් එමිර් ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක ගුවන් යානා දෙපසින් ගමන් කළේ මෙලෙසින්. අමරිකානු ජනපතිගේ මැද පෙරදිග සංචාරයේදී රටවල් තුනක ප්‍රහාරක ගුවන් යානා 47ක් එයාෆෝස් 1 යානයේ දෙපස ගමන් කරමින් ජනපති ට්‍රම්ප් වෙත ආචාර්යයන් දක්වා ඇති බවද සඳහන්. අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගනු ලැබුවේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනපති ෂෙයික් මොහමඩ් බින් සයිඩ් අල් නායන් විසින්. අමරිකානු ජනාධිපතිවරයෙකු එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත පැමිණ ඇත්තේ අවුරුදු 20කට පසුව බවද වාර්තා වනවා. අනතුරුව එමිර් ජනාධිපතිවරයා සහ අමරිකානු ජනාධිපතිවරයා අබුඩාබියේ පිහිටි ෂෙයික් සයිඩ් මහපල්ලියේ සංචාරයකද නිරත වුණා. Is this beautiful? It is so beautiful. Very proud of my friends. This is an incredible culture that I can say. Very, very proud of my friends. එමෙන්ම එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත පැමිණි අමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමේ නිලෝත්සවය අබුඩාබියෙහි සංවිධානය කර තිබුණේ රාත්‍රී කාලයේදී. ඒ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනපති ෂෙයික් මොහමඩ් බින් සයිඩ් අල් නායන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී දෙරටේ නායකින් නිල සාකච්ඡා පැවැත්වූ අතර ඇමරිකාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක ආයෝජනයන් සඳහා එකඟ වූ බව ප්‍රකාශ කෙරුණා. ජනාධිපතිතුමනි, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඇමරිකාව ශක්තිමත් සංවර්ධන කේන්ද්‍රීය හවුල්කාරීත්වයක් පවත්වාගෙන යනවා. මෙම හවුල්කාරීත්වයේ සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇත්තේ ඔබ නැවත බලයට පත් වූ දා සිටයි. විශේෂයෙන් නව ආර්ථික අවස්ථාව වන බලශක්තිය, දියුණු තාක්ෂණික අංශ සහ කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් එක්සත් අරාබි එමිරාජ්‍ය ඇමරිකාව තුළ ඉදිරි වසර 10ක කාලය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4කට වැඩි ආයෝජන සිදු කිරීමට නියමිතයි. And I look forward to having you in the White House. We are going to be your friend and we're going to be your partner, and we really appreciate your confidence and an investment. That's your biggest investment that you've ever made. එමෙන්ම මෙහිදී අමරිකානු ජනාධිපතිවරයා වෙත එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් පුද කරනු ලබන ඉහළම සම්මානය වන ඕඩර් ඔෆ් සයිඩ් සම්මානය පිරිනැමීමද සිදු කෙරුණා. ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඇමරිකානු ධජයෙන් වර්ණවත් කෙරුණේ මෙලෙසින්. ජනපති ට්‍රම්ප්ගේ සෞදි අරාබියානු සංචාරයේදී දෙරට අතර ඇමරිකානු ඩොලර් බිලියන 600ක්, කටාර් රාජ්‍ය සංචාරයේදී ඩොලර් ට්‍රිලියන 1.2ක් සහ එක්සත් අරාබි එමිරාජ්‍ය සංචාරයේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා උදා කර ගනු ලැබුවා.